නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුද්ධෝ චිත්තප්පසාදේන ධම්මෝ සංඝංචයෝ නරෝ කප්පානි සත සහස්සානි දුක්ගතින් සෝන ගච්ඡති. සම්මා සම්බුද්ධ රත්නය කෙරෙහිත් ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහිත් යමෙක් සිත පහදවා ගන්නේද එපමණකින් ඔහු මහා කල්පලක්ෂයක් දුගතියට නොයන්නේය. සුගතියෙන් සුගතියට යමින් පාරමී සපුරා අමා මහ නිවනට සැපත් වන්නේය. බුදුගුණ අනන්තයි බුදුගුණ සත්‍යයි බුදුගුණ විද්‍යාමානයි බුදුගුණ මහානුභාව සම්පන්නයි බුදුගුණ කෙරෙහි පැහැදීමෙන් නිතර බුදුගුණ සිහිකිරීමෙන් බොහෝ අනුසස් ලැබෙනුයේ නිරායාසයෙනි.
බුදුගුණ නිරතුරුව සිහිකරන තැනැත්තා සුවසේ නිදයි සුවසේ අවදිවේ නපුරු සිහින නොදකී එලැබෙන දවස සාර්ථක කරගනී දෙවියන්ට ප්‍රියවේ දෙවියන්ගේ ආරක්ෂාව ලබයි වසවිසගිනි අවි ආයුධවලින් විපත් නොවේ ශරීරවර්ණය පැහැපත් වේ චිත්ත සමාධිය නොපමාව ලබයි ගොවිතැන් සරුසාරවී වෙලහිලදාම් දියුණුවී රාජකාරි තනතුරු උසස් බවට පත්වේ පවුලේ සමගිය සෞභාග්‍ය නිරෝගීතාව දියුණුවේ සිතේ පිරිසිදුකම නිසා හෘදය වස්තුවෙහි ලේධාතුව පිරිසිදු වේ පිරිසිදු ලේ සිරුරෙහි පැතිරීමෙන් ශරීර සෞඛ්‍ය වර්ධනය වේ එමගින් ආයුවර්ණ සැප බල ප්‍රඥා අභිවර්ධනය වේ මරණාසන්නයේදී පවා මනා සිහිනුවණින් යුතුවේ මතු භවයක් පාසා සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙයි බිය නැති තැති ගැනීම් නැත්තෙක් වෙයි බුද්ධ රත්නය ගැන අචල ශ්‍රද්ධාවක් පිහිටයි ප්‍රීති සොම්නස් බහුල වෙයි පිටසක්වලක නූපදී බුදු කෙනෙකුන් වහන්සේ නමක් පහළ වූසේක් නම් තමා වෙත වැඩම කරවා ධර්ම දේශනා කොට මගඵල නිවන අවබෝධ කරවන සේක මේ ආදී අනේක ආනිසංස ගෙන දෙන බැවින් බුදුගුණ නිරතුරුව මෙනෙහි කිරීම දෙලොව සුභසිත මගඵල නිවන් සිත සැලසෙන නිසා බුදුගුණ භාවිතාව සඳහා ඡන්ද චිත්ත වීරය විමර්ශාවන් අවදි කෙරෙත්වායයි ආරාධනා කරනුයේ බුදුගුණ ආශිර්වාදයෙනි. අරහං බුදුගුණය සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා භගවන්තං අරහන්තං සරණං
ගච්ඡාමි භගවන්තං අරහන්තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහං නමැති උතුම් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් දුරින්ම දුරු කළ හේන්ද නැවත බුදු සිත තුල කෙලෙස් නූපදින හේන්ද රහසින්වත් පව් නොකළ හේන්ද සංසාර චක්‍රයේ අරසිඳලු හේන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණයන් ඉක්ම වූ හේන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යසස කීර්තිය ධනය බලය ශීල සමාධි ප්‍රඥා ධානාදී කිසි දෙයකින් මානයෙන් උඩඟු නොහෙයින්ද ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ගඳ සුවඳ දැන දිවෙන් රස දැන ශරීරයෙන් ස්පර්ශ ලබා මනසින් අරමුණුගෙන ඒ අරමුණු කෙරෙහි නොවැළුණු හේන්ද නැවත නූපදින පරිදි සියලු ක්ලේශයන් දුරු කළ හේන්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වන හේන්ද පූජාර්හ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුදුසු වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල කෙලෙසුන්ගෙන් මිදුණු හේන්ද කෙලෙස් සතුරන් සතර මග නැනින් නැසූ හේන්ද කෙලෙසුන්ගෙන් මිදී අතිපාරිශුද්ධ සන්තාන ඇති හේන්ද අරහං නම් වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ අරහං නම් වනසේක. මාගේ ස්වාමී වූ
බුදු පියාණන් වහන්සේගේ ඒ අරහං නමැති බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාධු සාධු සාධු. සම්මා සම්බුද්ධ බුදුගුණය. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා භගවන්තං සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි. භගවන්තං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගුරු උපදේශයකින් තොරවම මුලමැද අග සුපිරිසිදු ධර්මය තමන් වහන්සේගේ ගැඹුරු නුවණින් දැන දැක වදාළහින්ද මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ලෝකයට අයත් ධර්මයන්ද දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයද ලෝකයෙන් එතෙර වූ ධර්මයන්ද නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ආර්ය සත්‍ය සතරට නංවා අවබෝධ කරගත් බැවින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම අයත් ධර්මයන් තමන් වහන්සේගේ නුවණින්ම අවබෝධ කරගත් හේන්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍යයම බව පිරිසිඳ අවබෝධ කරගත් හේන්ද එම දුක උපදවන්නා වූ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරගත් හේන්ද අවිද්‍යාව තණ්හාව
නොපවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කරගත් හින්ද නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා පිළිපැදිය යුතු මාර්ග සත්‍ය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය වශයෙන් අවබෝධ කරගත් හින්ද සංකාර විකාර ලක්ඛන ප්‍රඥප්ති නිබ්බාන යන පස්බැදෑරුම් නීය ධර්මයන් ගුරු උපදේශ රහිතවම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් හේන් සම්මා සම්බුද්ධ නම් වනසේක. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධ බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාධු සාධු සාධු. විචාචරණ සම්පන්න බුදුගුණය සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වතසෝ භගවා භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නන්තං සරණං ගච්ඡාමි. භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නන්තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ඨවිද්‍යා පසළොස් චරණ ධර්මයන් දැන දැක වදාළ හින්ද මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන්ද තමන් වහන්සේගේ කයින් අන් කයක් මවාපාන්නා වූ මනෝමය ඉර්ධිවිද ඥානයෙන්ද
අසම සම වූ අනන්ත අපරිමාණ වූ එර්ධි ප්‍රාත්‍යහාරයයන් පාන්නා වූ එර්ධි ප්‍රාතිහාර්ය ඥානයෙන්ද මේ ලෝක ධාතුෙහි පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේ අසා දැනගත හැකි නුවණ ඇති දිව්‍ය ශ්‍රෝත ඥානයන්ගෙන්ද අනුන්ගේ සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද පෙර ආත්ම ගැන දන්නා වූ පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන්ද සත්වයින් මෙරි මෙරි ගොස් උපදිනා තැන දැනගන්නා වූ චුතෝපපාත ඥානයෙන්ද කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨාශ්‍රව අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්ෂය කරන ආශ්‍රවක්ෂය ඥානයෙන්ද යන අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විත වන හින්ද ප්‍රාතිමෝක්ෂ ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය පමණ දැන ආහාර වැළඳීම ජාගරියානුයෝගය කුසල කර්ම කෙරෙහි ඇති ශ්‍රද්ධාව හිරි ඔතප් බහුශ්‍රුත භාවය වීර්ය සිහිය ප්‍රඥාව ධ්‍යාන සතර යන පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනහින් ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම්බනසේක. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ ඒ විඤ්ඤාචරණ සම්පන්න බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්බා නිරෝගී වෙම්බා සුවපත් වෙම්බා දුකින් මිදෙම්බා නිවන් දකිම්බා. සාධු සාධු සාධු. සුගත බුදුගුණය. සෝ භගවා ඉතිපි සුගතෝ සුගතෝ වතසෝ භගවා භගවන්තං සුගතං තං සරණං ගච්ඡාමි භගවන්තං සුගතං තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ
බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරමින් පෙර බුදුරජාණන් වහන්සේලා වැඩම කළ සුන්දර නිර්වාණය කරා වැඩම කළ හින්ද සුන්දර සෝභන පියවි ගමන් නැති හින්ද මනාව වචන ඇති හින්ද මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ දීපංකර ශ්‍රීපාද මූලයේ පටන් විජයශ්‍රී ජයශ්‍රී මහබෝමැඩ දක්වාම අන්තද්වය වර්ජිත මැදුම් පිළිවෙතින් ගමන් කළ බැවින්ද සතර මග නැනින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් ගමන් කළ බැවින්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තවන හින්ද මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්තවන හින්ද කාමසුකල්ලිකානුයෝගය අත්තකිල මතානුයෝගය යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් හින්ද සත්‍ය වූද සාරවත් වූද අර්ථවත් වූද මුල මැද අග යහපත් වූද 84,000ක් ධර්මස්කන්ධය දේශනා කළ හින්ද මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ සුගත නම් වනසේක. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ සුගත බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාදු සාදු සාදු. ලෝකවිදු බුදු ගුණය සෝ භගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු වතසෝ භගවා භගවන්තං ලෝකවිදූතං සරණං ගච්ඡාමි. භගවන්තං ලෝකවිදූතං සිරසා නමාමි. ස්වාමීනි
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්වලෝක සංකාරලෝක අවකාශලෝක ඒකවෝකාරලෝක චතුවෝකාරලෝක පංචවෝකාරලෝක කාමභවය රූපභවය අරූපභවය සංඤීලෝකය අසඤ්ඤලෝකය නේව සංඥා නාසඤ්ඤාලෝකය රූපලෝකය වේදනාලෝකය සංඥාලෝකය සංකාරලෝකය විඤ්ඤාණලෝකය යන ලෝකයන් පිළිබඳව සියලු ධර්මයන් චතුරාර්ය සත්‍යයට නංවා තතු දැන දැක වදාළහින්ද මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයද 31 භූමි තලයන් සහ අවශේෂ ලෝක ධාතුන් සම්මුති පරමාර්ථමය වශයෙන් අවබෝධ කරගත් හේින්ද මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ ලෝකවිදු නම් වදසේක. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ ලෝකවිදු බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාධු සාධු සාධු. අනුත්තර පුරිස ධම්ම සාරති පුදුගුණය. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ පුරිස ධම්ම සාරති වතසෝ භගවා භගවන්තං අනුත්තරෝ පුරිස ධම්ම සාරතිං සරණං ගච්ඡාමි. භගවන්තං අනුත්තරෝ පුරිස ධම්ම සාරතිං තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝතුරු
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට පමණක්ම සමවන බැවින්ද අනුත්තර වේ. රූප විලාසයෙන් අන් කිසිවෙක් ඔබ වහන්සේගේ රූපයට සමකිරීමට නොහැකි බැවින්ද අනුත්තර වේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් ඔබ වහන්සේ හා සමවන කිසිවෙක් නැති බැවින්ද අනුත්තර වේ. බුද්ධත්වයේ විශාරද ඥානය ආශ්‍රවක්ෂයේ විශාරද ඥානය අන්තරායිකේ විශාරද ඥානය නීයානිකේ විශාරද ඥානය යන විශාරද ඥාන සතරෙන් සමන්වාගත බැවින්ද අනුත්තර නම් වේ. ස්වාමීනි ඔබ වහන්සේ අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වන හින්ද බුදුරජාණන් වහන්සේ හා සමකල හැකි කිසි කෙනෙකුත් නැති හින්ද දමනය කළ යුතු සියලු සත්වයන් දමනය කොට යහමගට පමුණුවාලු හින්ද මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආදී චතුර්විධ ශීලයන්ගෙන්ද ශීල විසුද්ධිය දිට්ඨි විසුද්ධිය චිත්ත විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය ආදී සප්ත විසුද්ධියෙන්ද ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන්ද ලෝභ කිසිවෙකුටත් දමනය කළ නොහැකි වූ ඡණ්ඩ වූ පරුෂ වූ සත්වයන් ජෛනයන් ජටිලයන් තීර්ථකයන් දෙවියන් බඹුන් මිනිසුන් ප්‍රාතිහාර ඥානයෙන් උපාය මාර්ගයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දමනය කළහින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි නම් වනසේක. ලෝකයේ කාය බල ධන බල ඥාන බල විද්‍යා බල
ස්ථාන බල ආදී බලයන්ගෙන් මත්ව ගරු කළ යුත්තන්ට ගරු නොකරමින් යටහත් පහත් පැවතුම් දැක්විය යුත්තන්ට නොදක්වා අන්‍යයන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඩඟු පුද්ගලයෝ ආදී දමනය කළ යුත්තෝ දමනය කළ හින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවිනීත වූ අසංවර වූ සොරුද චණ්ඩ පරුෂ සමාජයට පිළිලයක් වූ එවන් පුද්ගලයන් රජ හෝ රාජ්‍ය නීතිය විසින් ඔවුන්ගේ බලබිඳ කාය බන්ධන වශයෙන් දමනය කෙරේද රජුගේ ඒ දමනය කිරීම මනාවේයැයි නොකියමි. නමුදු පුරිස ධම්ම වූ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුත්තන් දැන මනාව දමනය කෙරෙත්. එයින්ද පුරිස ධම්ම සාරති නම් වනසේක. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේගේ ඒ අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙත්වා නිවන් දකිම්වා. සාධු සාධු සාධු. සත්තා දේව මනුස්සානං බුදුගුණය සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතසෝ භගවා භගවන්තං සත්තාරං දේව මනුස්සානං තං සරණං ගච්ඡාමි. භගවන්තං සත්තා දේව මනුස්සානං තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙලොව අර්ථය පරලොව අර්ථය උතුම් නිර්වාණ සංඛ්‍යාත ධර්මවලට පැමිණ ලෝක සත්භයන් එහි පිහිටුවන හේින්ද එහි සමාදන් කරවන හේින්ද දෙවි මිනිසුන්ට ශාස්ත්‍ර
සත්‍රුවන හින්ද ලෝභ ද්වේෂ මෝහමාන දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිසද දාන ශීල භාවනා කුසල විපාකයන් සඳහාද පස්පව් දස අකුසල් පංච නීවරණයන් දුරු කිරීම සඳහාද ජාති ජරා ව්‍යාධි මරණයන් ඉක්මවීම සඳහාද දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහාද ධර්මය දේශනා කළහින් සත්තා දේව මනුස්සානං වදසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය යන මෙම ත්‍රිවිධ ප්‍රාතිහාර්යයන්ගෙන් ඔබ වහන්සේට සමාන අන් කිසිවෙක් නැති හින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපාවචර අරූපාවචර ධානයන් හා අභිඥාද සතර මාර්ග සතර ඵල නිර්වාණය යන ලෝකෝත්තර ධර්මය අනුශාසනාවෙන් හා දේශනාවෙන් ලොව අන් කිසිවෙක් සමාන නොවන බැවින්ද සත්තා දේව මනුස්සානං වනසේක. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාධු සාධු සාධු. බුද්ධෝ බුදුගුණය සෝ භගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වතසෝ භගවා භගවන්තං බුද්ධං තං සරණං ගච්ඡාමි. භගවන්තං බුද්ධං තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය
අවබෝධ කර ඒ සත්‍යයෙහි අන්‍යයන් පිහිටුවා සමාදන් කරවන හේන්ද බෝධිමූලයේදී සියලු කෙලෙසුන් දුරු කරමින් බුදු පදවි ලබාගත් හේන්ද මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ දුකය දුක ඇතිවීමය දුක නැතිවීමය දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන ආදී වශයෙන් 12 ආකාරයකින්ද පීලන සංකත සන්තාප විපරිණාම යන දුක්ඛාර්ථ සතරකින්ද ආයෝහන නිදාන සංයෝග පලිබෝධ යන සමුදයාර්ථයන් සතරකින්ද නිස්සරණ විවේක අසංකත අමත යන නිරෝධාර්ථයන් සතරින්ද නියායන හේතු දස්සන ආදිපත්‍ය යන මාර්ගාර්ථයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් 12 ආකාරයකින් අවබෝධ කර දේශනා කළෙහින්ද අත්ථපටි සම්බිදා ධම්මපටි සම්බිදා නිරුක්තිපටි සම්බිදා පටිභානපටි සම්බිදා යන චතුපටි සම්බිදා ඥානයෙන්ද ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ආසයානුසය ඥානය යමක පාටිහාරියේ ඥානය මහා කරුණා සමාපatti ඥානය සම්පඤ්ඤුත ඥානය අනාවරණ ඥානය යන ෂට් අසාධාරණ ඥානයන්ගෙන්ද නව අරහාදී බුදු ගුණ බලයෙන්ද දස බල ඥාන බලයෙන්ද සෝවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන්ද තෙසැත්තේ ඥානයෙන්ද සත්සත්තේ ඥානයෙන්ද අනන්ත අප්‍රමාණ වූ ඥානයන්ගෙන් සමන්වාගත වන හේන් බුද්ධ නම් වනසේක. මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ බුද්ධෝ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා
නිවන් දකිම්වා. සාධු සාධු සාධු. භගවා බුදුගුණය. සෝ භගවා ඉතිපි භගවා භගවා වතසෝ භගවා භගවන්තං සරණං ගච්ඡාමි භගවන්තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සයක් වූ භාග්‍ය ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ හේින්ද සියලු ධර්මයන් බෙදාවෙන් කොට වදාළ බැවින්ද සේවනය කළ යුතු උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ බැවින්ද රාග සංඝ දෝස සංඝ මෝහ සංඝ මාන සංඝ දිට්ඨි සංඝ යන මෙම පංච වැදෑරුම් බැඳීම් මුලින් උපුටා දැමීමෙන්ද පෙර සිහි කරන ලද අටවැදෑරුම් බුදුගුණයන්ගෙන් සර්ව සම්පූර්ණ වන හින්ද මාගේ අමාමෑණී වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේ ආශ්චර්ය භාග්‍ය කාම භාග්‍ය යස භාග්‍ය ශ්‍රී භාග්‍ය ධර්ම භාග්‍යය ප්‍රයත්න භාග්‍ය යන භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද ක්ලේශ මාර ස්කන්ධ මාර මච්චු මාර අභිසංකාර මාර දේවපුත්ත මාර යන පංචමාරයන් පරාජ කළ හින්ද ස්කන්ධ ධාතු ආයතන සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ධර්ම දස අකුසල ධර්ම දස කුසල ධර්ම දස සංයෝජන ධර්ම දස පාරමිතා දස සංඥා සහ පංච නීවරණ ධර්මයන් මනාකොට අවබෝධ කළ හින්ද සතර සතිපට්ඨානය සතර ඉර්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කළ හින්ද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දානය
ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාවය ත්‍රිවිධ චර්යා සහ පංචමහාදානයන්ගෙන්ද භජනය කළ යුතු ගුණයන් භජනය කළ හේින්ද විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හේින්ද මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ භගවානම් වනසේක. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේගේ ඒ භගවා බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. මෛත්‍රී සජ්ජායනාවට සිහිය පිහිටුවමු. අහං අවේරෝ හෝමි අප්පයාපච්චෝ හෝමි අනිඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි. අහං වියමයිහං ආචාරි උපච්චායා මාතා පිතරෝ හිත සත්තා මච්චත්තික සත්තා වේරී සත්තා අවේරාහුන්තු අප්‍යාපච්චාහුන්තු අනිඝාහුන්තු දුක්ඛාමුච්චන්තු යථාලද්ධ සම්පත්තියෝ මාවිගච්ඡන්තු කම්මස්සකා ඉමස්මින් විහාරේ ඉමස්මින් ගෝචරගාමේ ඉමස්මින් නගරේ ඉමස්මින් ලංකාදීපේ
ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් චක්කවාලේ ඉස්සර ජනා සීමට්ඨක දේවතා සබ්බේ සත්තා අවේරා හොන්තු අභ්‍යාපච්චා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛා මුච්ඡන්තු යථාලද්ධ සම්පත්තිතෝ මා විගච්ඡන්තු කම්මස්සකා පුරත්තිමාය දිසාය දක්ඛිනාය දිසාය පච්චිමාය දිසාය උත්තරාය දිසාය පුරත්තිමාය අනුදිසාය දක්ඛිනාය අනුදිසාය පච්චිමාය අනුදිසාය උත්තරාය අනුදිසාය හෙට්ඨිමාය දිසාය උපරිමාය දිසාය සබ්බේ සත්තා සබ්බේ භූතා සබ්බේ පුංගලා සබ්බේ අත්තභාව පරියාපන්නා සබ්බේ ඉත්තියෝ සබ්බේ පුරිසා සබ්බේ අරියා සබ්බේ අනරියා සබ්බේ දේවා සබ්බේ මනුස්සා සබ්බේ අමනුස්සා සබ්බේ විනිපාතිකා අවේරා හොන්තු අභ්‍යාපච්චා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛා මුච්ඡන්තු යථාලද්ධ සම්පත්තියෝ මා විගච්ඡන්තු කම්මස්සකා සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා මාමෙන්ම මාගේ ආචාර්ය උපාධ්‍යායෝද මව්පියවරුද හිතවත් සත්වයෝද මධ්‍යස්ථ සත්වයෝද වෛරී සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා
හිරිසියා නැත්තෝ වෙත්වා දුකින්නත් මිදෙත්වා ලද සම්පතින් නොපිරිහෙත්වා කර්මය ස්වකීය දෑ කරගත්තාහුය මේ විහාරයේ සිටින මේ ගොදුරුගමෙහි සිටින මේ නගරයෙහි සිටින මේ ලක්දිවෙහි සිටින මේ දඹදිවෙහි සිටින මේ සක්වලෙහි සිටින ඉසුරුමත් ජනතාවද සීමාමෙහි සිටින දෙවියෝද සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දුකින්නත් මිදෙත්වා ලද සම්පතින් නොපිරිහෙත්වා කර්මය ස්වකීය දෑ කරගත්තාහුය නැගෙනහිර දිසාවෙහි සිටින දකුණු දිසාවෙහි සිටින බටහිර දිසාවෙහි සිටින උතුරු දිසාවෙහි සිටින නැගෙනහිර අනු දිසාවෙහි සිටින දකුණු අනු දිසාවෙහි සිටින බටහිර අනු දිසාවෙහි සිටින උතුරු අනු දිසාවෙහි සිටින යට දිසාවෙහි සිටින උඩ දිසාවෙහි සිටින සියලු සත්වයෝද හටගත් සියලු සත්වයෝද සියලු පුද්ගලයෝද ආත්මභාව පරිහරණය කරන සියලු සත්වයෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු අමනුෂ්‍යයෝද සියලු විනිපාතිකයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දුකින් අත මිදෙත්වා ලද සම්පතින් නොපිරිහෙත්වා කර්මය ස්වකීය දෑ කරගත්තාහුය සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත්ම වෙත්වා